දැන් මේ තාත්තා කෙනෙක් දරුවෙකුට දෙන තවත් උපදේශයක් අද උදෑසනම ඔබ සමග බෙදා ගන්න මගේ සිතේ දෙවියන් වහන්සේ පෙළඹීමක් තබනවා. ඒ තමයි හිතෝපදේශ 23ේම 19 සහ 21 කියන පද තුන. මාගේ පුත්‍රය මාගේ වදන් අසා නැනවත්වන්න හරි මඟ ගමන් කරන්න. සුරා සුනුන්ද මස් මාංශයට කෑදරුවන්ද ඇසුරු නොකරන්න. මන්ද බේබද්දත් කෑදරයක් දිලිඳු බවට පැමිණේ. ඔබත් වෙරිමතින් හිඟමනට වැටෙනවා. දැන් බේබද්දයි කෑදරයයි එක්ක ඇසුරු කරනකොට අපිත් ඒ පැත්තට වැටෙනවා විතරක් නෙමෙයි දවසකදී අපි වෙරිමතින් හිඟමනට වැටෙනවා. අපිට තේරෙන්නේ නැහැ බිරිඳව අපිට අමතක වෙනවා, දරුවෝ ටික අමතක වෙනවා, අපි ගන්න තීරණ ටිකෙන් ටික අපි බේබද්දට ආස කරන විදිහට වෙරිමත් වෙන මිතුරගේ සුරාසනුන්ගේ ආසාව ලෙස ජීවිතේ තීරණ හසුරවන්න පටන් ගන්නවා. දන්නේම නැතුව මුද්‍රික පානේ ඔබ මලපතකට ගෙනියනවා. ඔබගේ මිතුරා ඔබගේ දීපල කොල්ල කන ඔබට හොයන්නත් බෑ. ඔබගේ සාමය නැති වෙන, ඔබගේ පවුලේ ප්‍රීතිය නැති වෙනවා. බිරිඳත් එක්ක තියෙන සමනතා බිඳ වැටෙනවා. ටිකෙන් ටික පවුල ඈත් වෙලා යනවා. ඒ නිසා තාත්තා කියනවා පුතේ ඔය වැඩේ කරන්න එපා කියලා. ඒ කියන්නේ තවදුරටත් මෙහෙම කියනවා. දේවචනේ සඳහන් කරනවා මේ විදිහට තව පරිවර්තනයක. ඒ කියන්නේ මගේ පුත්‍රය අසා ප්‍රඥාවන්ත වී නුඹේ සිත හරි මාර්ගයේ ගෙන යන්න. මුද්‍රික පානේ ලොල්ලුවන්ටවත් මස් කෑමේ කිචුවන්ටවත් නොව එක් නොවන්. මක්ෂාද බේබද්දත් කෑදරයත් නිදුවන්නේ. නිදිමතද වැරහැලි ඇඳීමටද ඔබ පමුණනවා. දවසකදී ඔච්චරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ තාත්තගේ උපදෙස් අමතක කරන්න එපා. ඒ උපදෙස් දෙවියන් දෙන උපදෙස් ලෙස තදින් අල්ලගන්න. පියෙකු තරම් දරුවෙකුට ආදරණීය වදන් වෙන කවුද දෙන්නේ? එනිසා දෙවියන් දුන්න පියාගේ උපදෙස් තරේ විශ්වාස කරමු. අත්තරේ බේබද්දන් සහ කෑදරයන් පස්සේ යන්නේ. හරි මග යමු. ඔබට ජයග්‍රහී දවසක් වේවි. ජේසුස් පිටයි.